ඉතින් අද නිවාඩු දවසේ අපි යනවා යාළුවෝ කට්ටියත් එක්ක ඩේ අවුට් එකක්. මේක නම් පොඩි බ්ලොග් එකක් වෙයි. හරි කොහොම හරි ඔයාලා බලන් ඉන්න අද දවස් අපි කොහොමද ගෙවන්නේ කියලා. අපේ අම්මා ගියාට අම්මයින් මා බසන් විතරයි. අපි අදාළ ප්ලේස් එකට යන්න කලින් මුලින්ම ගියේ අපේ මල්ලිගේ ස්කෝලේට. චූටි මෑන් අද ප්‍රැක්ටිස් ඒ නිසා එයාව ගන්න ගියා ඉස්සෙල්ලම. මට බැන එනවා එයා කැමති නෑ වීඩියෝ කරනවට. අපි දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඔව්වේ දවල් 12 වෙලාව. දැන් සන්කිස් මේක තමයි. ඊගේ හිත හදාගමු. උදේම එන්න කතා කරගත්තට දවල් 12 විතර වෙද්දී අපි දෙන්න ආවා හොටෙල් එකට. අපි ආපු හොටෙල් එකේ නම තමයි ඇක්වා පර්ල් ලේක් රිසෝට් පානදුර. මේක ගොඩක් අර ෆොටෝස් එහෙම ගහන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා මෙතන. අපි මුලින්ම ආවා කට්ටිය ඉන තැනට යන්න කලින් අපේ රූම් එකට බෑග්ස් ටික තියලා කට්ටිය ඉන තැනට යන්න. ඉතින් එතනටත් එකපාරම ගියේ නෑ. මෙතනත් විකාර ටිකක් කර ඉඳලා තමයි ගියේ. ආයි මේ පැත්තට යනවා. මොංගල්. ඔය මැරෙයි. ඉන්නේ ඊ මේ තමයි ඔස්ට්‍රේ නව ශ්‍රීලන්තෙන් ගෙන්න ලද අර තියෙන TikTok එකේ voice එක බ්‍රෑන්ඩ් නිව් සීනි හදිච්ච හරකේ. ඔය ඉඳලා ගාද අපලත් රිදෙනවා. ඒ විකාර වලින් පස්සේ අපි ආවා අපේ කට්ටිය ඉන්න තැනට. අපි හිටියේ හරියට මෙතන ගඟක් ගාව. ඒ නිසා කොච්චර අර ගිනි අවුවේ හිටියත් අපිට ලොකු රස්නයක් දැනුන්නේ නැහැ. එතන හොඳට හුළඟ එනවා. වටේටම අර ගස් එහෙමත් තියෙන නිසා අපිට ලොකු රස්නයක් තිබෙන්නේ නැහැ. අපේ මොන ඉවෙන්ට් එක තිබ්බත් ඒක හොස්ට් කරන්නේ අපේ එසෙන්ඩි අක්කා තමයි. එයා වැඩේ ලස්සනට කරනවා. එයාට YouTube channel එකක් තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් ඒකත් subscribe කරන්න. ඒකේ නම එසෙන්ඩි වික්‍රමසිංහ. මේ ඉන්නේ එසෙන්ඩි. හරි මහින්දක ගැනලා වෙයි. අම්මෝ අයින්දක. හරිද? මං ගැන තන මටත් ක්ලබ් එකක්. මේ ඉන්නේ නිහාරා. මෙයා කෙලින්ම මෙයාගේ නම නිහාරා. හැබැයි මුස්ලිම් නෙවෙයි. දැන් මං කිව්වා එකපාරක් මේ පැත්තට එන්න කියලා. කවුද මේ කෝල් කරන්නේ? මයික් එක අරගෙන පවුල් කඩන්න පටන් ගත්තා. පුංචි මගේ සිත දෙයෝ බලාලා ශාලා හස මුදු පවනේ රසිලා පෙසි සිසිලක් ලෙසින් ඔබ මාහන ඔබ දුකලේ
එතන ඒ ආතල් ටික ඉවර වෙලා අපි පැන්නා ෆොටෝස් ගන්න එතනින් චුට්ටක් එහාට. ඒ කියන්නේ ගඟ අයිනටම වගේ ආව ෆොටෝස් ගන්න. ෆොටෝස් අරගෙන ඉවර වෙනකොට ටයිම් එක 1:30 1:45 වගේ. ඊට පස්සේ අපේ කට්ටිය අපි එක්කන් ගියා කෙලින්ම ලන්ච් වලට. යාරෙන් කන්න බඩගිනි මගේ ඇඟකුත් නැහැ නේද මට බඩගිනි කන්ද නැගගෙන යන්න ඕනේ එතකොට තවත් බඩගිනි කල් තියන්නේ කරවල. ජය මඤ්ඤොක්කයි. මොකද අපිට පෙනී යනවා අයිස්ක්‍රීම් නම් තියෙන බව කෑම නෑ දෙන්න අයිස්ක්‍රීම් වෙඩින් කපල් එක අපේ පිටිපස්සෙන් එනවා පවුලේ කට්ටිය. අපි තමයි දෙන වෙඩින් කබල් එක ඊපස්සෙන් එන්නේ මේක ඇත්තටම සුප් කප් එකක් මේකෙන් අපිට සුප් ගන්න පුළුවන් ඔළුවට දාගත්ත මේක මේ බරයි ඇත්ත ඉතින් ඉස්සෙල්ලා වගේ ඒ විදිහට චියර්ස් කරලා අපි සුප්පීලා අපි ලන්ච් එක ගන්න පටන් ගත්තා. මෙන්න මේ මිනිස්සයා කකුලෝ කන්න දන්නේ නැතුව දඟලනවා. මේක හපලද කන්නේ සූපු කළද කන්නේ චල්ුවයි කැල්සියම් නේ තියෙන්නේ. නැහැ මේක අර ෆුල් උඩ කෑල්ලක් තියෙනවනේ ඒ කෑල්ල ගලවලා ෆුල් උඩ කෑල්ල. සුදු පාට කෑල්ලක් තියෙනවා සුදු පාට ඒවා හැමදාම වගේ කොච්චර ඩිසර්ට්ස් තිබ්බත් අපි කන්නේ අයිස්ක්‍රීම් විතරයි. මේක ගත්ත බොරුවට පෙන්නන්න බොරුවට පෙන්නන්න ගත්තනේ. මොනවද දන්නේ නෙමෙයි. ඔව් ඒක හරියන්නේ ආයික. අනේ. වෙඩින් එක අපි දෙන්නගේ. ඔකම තියලා behind the scenes අපි ඉතින් කියව ඩිසර්ට්ස් ගන්නකම් මම ඔයාලට කියන්නම්. අද අපි මේ ආපු ඩේ අවුට් එකේ පැකේජ් එක ගැන මොනවාද ඒකට ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඇක්වාපර්ල් ලේක් රිසෝට් පානදුර. ඒක තමයි මේ හොටෙල් එක. මේකේ පැකේජ් ඩේ අවුට් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එකයි, ලන්ච් එකයි and evening snack එකයි. ඒත් එක්කම pool access හම්බ වෙනවා. එතකොට මේකේ ගාණ්ඩ වෙන්නේ රුපියල් 2700ක් වගේ. ඔයාලා ඇඩිෂනල් මොන හරි ගන්නවා නම් ඒවට වෙනම ඇඩ් වෙනවා. ලන්ච් ටයිම් එකෙන් පස්සේ අපි ආවා මේ වටේ චුට්ටක් ඇවිදින්න. කැරකිලා අන්තිමේට අපිට වෙන දේ බලන්න. යන අපේ රූම් එකට අපේ ගේම්ස් වගේක් තියෙනවා. හා මට සත පහකට ෂුවර් නෑ මම තමයි ගේම්ස් ටික සිලෙක්ට් කරලා තියෙන්නේ. නෝ මොකක්ද දන්නේ නෑ ගේම්. මට සත පහකට මේ පැත්තේ අනිත් පැත්තේ කමන්නේ. එහෙම තමයි හැම පැත්තෙම යන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ හැම පැත්තෙම. දාඩිය දාලා ඉන්නේ. අපිට හැම සින්දු කියනවා. මෙලෝ රහ. මෙන්න එතන කොට ඕකේ පුළුන් යන්න කියවපන්ක පුළුන් යන්නේ නැහැ රූම් එකට ඇවිල්ලා ඊළඟට අපි පූල් එකට යන්න කලින් අපි කට්ටිය ගේම්ස් ටිකක් කරා. ඒ ටිකට තමයි දැන් අපි මේ ලෑස්ති වෙන්නේ. මේ මැඩම් දාගෙන ගේම්ස් ටික විස්තර කරාට අපි ඒ ගේම්ස් කරේ මා කියන්නකෝ මෙයාටනේ කරගුනේ මෙයා තමයි ට්‍රූත් ඔර් ඩෙයාර් එක කරන්න ඕනේ මෙයා තමයි අහන්නේ ඔයාලත් දන්නවා ඇතිනේ ට්‍රූත් ඔර් ඩෙයාර් ගේම් එක. ඒක තමයි අපි කරේ. එමයයි දැන් මෙයාගේ පැත්තටනේ පස්සේ ඉතින් හැමෝම රැක් කරන අපේ සඳි අක්කට මම දුන්නා රැක් එක. ඕගොල්ලෝ දනුක අයියට කතා කරලා ආදරේ කියන්න ඕනේ. හරිද? මම නෝමල් කෝල් එකක් ගන්නද? නම කියන්න එපා නේ මම දාන හින්දා. මං කියන කෙනාට කෝල් කරලා ආදරේ කියන්න ඕනේ. ඒ ඩෙයා එකට නම් මෙයාගේ ලොකු අකමැත්තක් පෙවුනෙත් නෑ.
ඒ විදිහට ඩාන්ස් කරලා ඉවර වෙලා අපේ කට්ටිය ගියා පූල් එකට. අපි දෙන්න ටිකක් ගඟ පැත්තට ආවා චුට්ටක් කතා කර කර ඉන්න දන්නේම නැතුව පැයක් විතර අපි කතා කර කර ඉඳලා. ඊට පස්සේ අන්තිමේට අපි දෙන්නට මතක් කළා අපි දෙන්න ටක් ගාලා ගියා පූල් එකට. මාව අතරන වෙලා තිබ්බේ. දෙන්න ගියා ගඟේ ලස්සන බලන්න. ජෝඩුව. කියන ඔබලා මෙහෙට එන්න. 6 විනාඩි 10න් යන්න පුළුවන් නේ. පූල් එකේ ඉඳලා ඉවර වෙලා අපි ආයෙත් ආවා අපේ රූම් එකට අපේ බෑග්ස් ටික ලෑස්ති කරගන්න. ගෙදර යන්න ඊට පස්සේ අපි කේක් කාලා අයිස් කොෆි බීලා අපි ලෑස්ති වුණා ගෙවල් වලට යන්න. අපි නාලා කුඹල ඉවරයි යන්නේ අපි යන්න හදන්නේ. අපේ දවස ඉවරයි. නාලි වෙලා දැන් කට්ටියත් එක්ක ගෙදර යන්න රැස්ති වෙලා ඉන්නේ. ඉතින් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් bye.